අපි අද යන්නේ වෙල් මාළු අල්ලන්න බිලී බාලා. ඉතින් මේ යන්නේ කැලේ මැද්දට තියෙනවා පොඩි ඇලක්. ඒකේ මාළු ඉන්නවා. යක් ගිහලා බලමු. කැලෑවක් තියෙන්නේ. කොහෙ ගිහිල්ලා මේ කොහෙ ගිහිල්ලා ඉස්සර අර මේ බටදෝක් වල එහෙම පටෝම් ගාලා වෙඩි තියෙන ඕවලෙන් තමයි අමු ගෙඩි දාලා මේවා ඉදිච්ච මාරහතනේ පැණි වෙන කාලා තියෙනව නේද මේක දැන් නම් මේකස් වැඩි නැති වඳ වෙලා ගිහිල්ලා තියෙන්නේ ඉදිච්ච කනවා කැලේ ගෙඩි වැඩි දකින්න හම්බෙන්නේ නැහැ. ඉතින් හැම පළාතෙම මේ පැත්තේ නම් ওই කැලෑවේ තියෙන ඕවා ටික. කළුම කළු පාරයි. ඉතින් සුපිරි රහක් තියෙන්නේ. මෙහෙම ගත්තනේ. ඔන්න. කාපුවයි කියන්න බෑන්ද කවුද කොහේ ගිහලා කාලා තියෙන්නේ. එහෙමද? වෙන කැලෑවේ තමයි ඇල යන්නේ. උඩට දොර යනවා ගස් පෙළියක් එහෙම තියෙන්නේ. ඉතින් අඩිපාර හැදලා තියෙන්නේ කට්ටිය ඇවිල්ලා ගිහිල්ලා. ඒ හින්දා ඉතින් අවුලන්න. යා ගිහිල්ලා බලමු. අපිට අවස්ථාවක් තියෙද මාළුවෙක් අල්ලන්න කියලා. let's go. ඉතින් දැනටමත් අපි යද්දි මේ අපේ දෙන්නෙක් ඇවිල්ලා හිටියා. ඒ දෙන්න අපි එන්න ටික කලාවට කලින් ගිහිල්ලා අපි ගියේ ටිකක් වෙලා ගිහිල්ලා ඒ දෙන්න දැන් ඉතින් එතන ඉන්නවා ඕන් ලං වුණා මාර සීතල මේකක් තියෙන්නේ කියන්නේ ක්ලයිමේට් එක තියෙන්නේ ගස් තනකොළ තියෙනවනේ සුපිරි හැබැයි මෙතන තමයි ඉතින් පොට් එක පේනවනේ සුපිරි හැබැයි මරු තන මාළුත් ඉන්නවා සුපිරියටම ගහන ජගක් බකක් ගාලා ඉතින් මාළුව කණ්ඩාස පණුව හොඳ පණුවෙක් අරගෙන බිලිකොක් කර ගහලා අන්න ඉන්න පිළිපන් කෙමක් තියෙන තුක් ගාලා කෙම කරලා ඊට පස්සේ තියෙන්නේ කට්ට දාන්න පණුව නාවන්න තියෙන්නේ ඕන් දාන්න යන්නේ ගැලවිලා නැట్లా දොක්කෝ ඈ ඒක කපන්න පිටින් නැද්ද ඉරාට අර මාළු මං එද්දි පණේ ඇං පිත්ත දාලා තියෙන්නේ
ටික වෙලා බලමු. මාළු කොටනවා, කොටලා පෙලක් කළාට හැම අරගෙන යනවා. ඉතින් මාළු ගහනවා ඔය පේනවනේ. කොහොමද ටික වෙලාවක් දාන් ඉන්න ඕන. ඔම් මෙමුක ටිකක් නේ. ඔය ඉතින් බලන් ඉන්නේ හැම කන්නේ මොන වගේ එකෙක්ද කියලා. තාම එකෙක්වත් කෑවේ නැහැ. ටිකක් වෙලා ඉඳලා බලමුනේ. ඒ ස්වාහා කියලා. මේ වලින් ඉතින් අර බැව් මාළු නෙමෙයි හුංගෝ, මගුරෝ, ලූල්ලු, කාවයියෝ, ඉබ්බෝ, කාවයියෝ, ඉබ්බෝ, බට්ටෝ ඒ වගේ මාළු තමයි. මුන් හොඳයි ලේ වඩනවා කනවා නම් ඇඟට. ඉඳලා ඔන්න එකෙක් කැන් කෑවා මගුරේ. සාමාන්‍යයෙන් අඟල් 8ක් 9ක්. ඉතින් මේ පැත්ත නම් පණුවන් ටැන් කනවා. ඔයාලා පැත්තේ කොහොමද? ඔයාලා මාළු ගන්න මොනවාද? හැමට ගහන්නේ කියලා දැන් කමෙන්ට් එකක් දායන්න. ආයි වීඩියෝ එකෙන් හම්බෙමු. ජය වේවා. එහෙනම් හැමෝම පරිස්සමින්